සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. අනේ අම්මට උකන්න කාදා කන්නද පයන්කෝ. Yo, bicho kotata. What? Atekkuna tarak tiyanawada bro? Bicho kotay nam. අම්මට හුකන්න නැතුව ඵලයන් හුත්තෝ යන්න මේ රට විනාසයි. අය මට මොන හරි කිව්වොත් චුටි තට්ටික් ගලවනවා හරිද? නෝටි බබාලා ටික මගේ. ආය මොන හරි කියලා අහුවෙන්නේ නැහැ හොඳේ. ඔන්න ගලවනවා තට්ටික නා. කොහොමද වඩාද අපේ අම්මට හුකා ගන්න ගෙදර ඉන්නවා. අයියෝ. කොහොමද මෙයා බලන්නේ කොහොමද? Hi guys, ගොඩක් කලකින් වීඩියෝ කරන්නත් බැරි වුණා. ඉතින් මේ සතියම තාත්තා ෆෝන් එක දුන්නේ අද හොරෙන් ගත්තා. තියෙනවා ෆෝන් එක. එක්ස් ගැන කියන්න තියෙන මොනවද? අයියෙන් කියවා. ඈ? බඩුවා. අද පිළිම් බඩුවා. උඹට එක්ස් ගැන කියන්න තියෙන මොකද්ද? එයා ජීවිතේ ගැන ඉන්නේ. හරි උඹ කියපන් උඹේ ජීවිතේ උනාට එක්ස් කියන්නේ මොකක්ද කියන්නේ? කාටකෝ? මේ ගන්න. මේ රට විනාසයි. එයාට හරියනවා අප්පච්චි බලන් ඉන්නකෝ. අප්පච්චි චෝට් කෙල්ලනේ කිත්තව. ඕඩයක් මේ ඒක නෙමෙයි. මම මේ දවස්වල ප්‍රෙග්නන්ට් වීඩියෝස් බලනවානේ අප්පච්චි. ඔව්. ඒ වගේ ගොඩක් ගෑනලා මේ අහනවා මේ ඔය බබා හම්බුනහම මේ ඔය දැන් තාත්තා ආදරේ වෙනවලු අම්මට වැඩිය බබාට. ඔය කාටද? මට තේරුණා. ඒ කියන්නේ දැන් ඔයයි මමයි දැන් බබෙක් ඉන්නවා අපි දෙන්නනේ. බබා හම්බුනහම ඔයා මාදරේ මටද බබාටද? වැඩියෙන්. ඔයා දැන් ඔක්කොම ජීවිතේ වැඩියෙන් මාදරේ මට කියනවානේ. මම බබාට තමයි වැඩි කරන්නේ. Oh my god! එහෙම නෑනේ. එහෙම ගන්න. ඔබට නැති දේ ගැන ලතවනවට වඩා ඔබට තිබෙන දේ ගැන සතුටු වීම සැබෑ සතුටට මගයි. පිල්බැරෝවට රෝද කීයද? 3යි. ඕකගේ අම්මට උගන්න හුස්සින පුතා. ඕක මෙතන ආවොත් ඕකම ලයිව් කඩුව එල්ලනවා. අම්මේ! ඕකියන්. රිදෝදර මැෂින් එකක් ගෙනාවා හොඳේ. ඔයා උඩන්න ඕනේ නේද? එතකොට ගේන්නේ?